වීඩියෝ එකකින් අරගෙන තියෙනවා. මම කලින් වීඩියෝ එකේ ඔයාලට කිව්වා අවසානයේ මම දාපු අභ්‍යාස ටික කරන්න. ඒ අභ්‍යාස ටික මම ඊළඟ වීඩියෝ එකේ සාකච්ඡා කරනවා කියලා. ඒ අභ්‍යාස සාකච්ඡා කරන වීඩියෝ එක තමයි අද මම ඔයාලට ගෙනන්නේ. අපි යමු වීඩියෝ එකේ අන්තිමට හම්බ වෙන පළවෙනිම ගානට. පළවෙනිම ගාන මොකක්ද තියෙන්නේ? මෙන්න මේ වගේ රූප සටහනක් නේද? මේක මෙතන තියෙනවා K O M සහ L කියලා. මෙතන සිම්පල් A, මෙතන සිම්පල් B. මොකද්ද මේක කියන්නේ? මේ දෙක A හා B වලින් දැක්වෙන කෝණය වල බද්ධ කෝණද නැද්ද කියලා අහන්න. බද්ධ කෝණද නැද්ද කියලා අහන්න. එතකොට දැන් මම බද්ධ කෝණයක් නම් තියෙන ඕනේ විශේෂ ලක්ෂණ මොනවද කිව්වේ? පොදු ශීර්ෂයක් තියෙන්න ඕනේ. පොදු බාහුවක් තියෙන්න ඕනේ. පොදු බාහුව දෙපස කෝණ තියෙන්න ඕනේ. මේක බද්ධ කෝණෙද දෙන්න. ඔව්. හරි. දෙවණියට තියෙන මොනවා වගේ එකක්ද? මෙහෙම තියෙනවා, මෙහෙම තියෙනවා. මෙන්න මෙහෙම තියෙනවා. මේක ඇවිල්ලා A B C මෙතන කැපිටල් P මේ ලක්ෂය. එතකොට මේක සිම්පල් A, මේක සිම්පල් B. පරාවර්ත කෝණය. අපි අංශක 180කට වැඩිය එහා පැත්තට යන ඒවාට කියනවා පරාවර්ත කෝණ කියලා. හරිද? එතකොට මේක දැන් මේ A හා B කෝණ දෙක. A හා B කෝණ දෙක ගත්තා. මෙතන පොදු ශීර්ෂයක් තියනවා දෙන්නට. පොදු බාහුවක් තියනවා දෙන්නට මෙයාටයි මෙයාට. හරි. ඊට පස්සේ පොදු බාහුව දෙපස මේ පැත්තේ සහ මේ පැත්තේ කෝණ දෙක පිටිනවා. එහෙනම් මේකත් මොකක්ද? බද්ධ කෝණ යුගලයක් වෙනවා. අපේ ඊළඟ රූප සටහන තමයි මම මේකේ AB විතර දානවා අනිත් ටික අවශ්‍ය නැහැ. හරි. මේකේ මෙන්න මේ කෝණය සිම්පල් A. මෙන්න මෙතන ඉඳන් මෙතනට තියෙන කෝණය විතරයි සිම්පල් A කියන්නේ. හරි. මේකේ සිම්පල් B කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතනටම තියෙන කෝණය. හොඳද? එතකොට මේ කෝණ දෙකට මෙතන මෙතන තියෙන මෙන්න මේ කෝණයට සහ මෙතන තියෙන මෙන්න මේ කෝණයට පොදු ශීර්ෂයක් තියෙනවා. දෙදෙනාටම පොදු බාහුවක් තියෙනවා මෙතන. පොදු බාහුව දෙපැත්තට කෝණ දෙක තියෙන්නේ නෑ. පොදු බාහුවේ යට පැත්ත දෙකම තියෙනවා. එතකොට මේ කෝණය වල බද්ධ කෝණය වල කරනවද? නෑ. එහෙනම් බද්ධ කෝණය වල නෝ. පැහැදිලිද? හරි. ඔයාලගේ හරිද වැරදිද කියලා බලලා විස්තරාත්මකව දාගන්න. අපි යමු ඊගාව එකට. ඊගාව එකේ අපිට තියෙන්නේ ඉංග්‍රීසි අක්ෂර වලින් දීලා තියෙන අගයන් ටික හොයන්න. මේක මේ පැත්ත x ලෙස මේ පැත්ත අංශක 120ක් ලෙස දක්වනවා. මම ප්‍රධාන ඉංග්‍රීසි අක්ෂර ටික දාන්නේ. හරි. මේක මොකද්ද? සරල රේඛාවක්. මම එදා කියලා දුන්නා සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වල අයික්‍ය කීයද? අංශක 180යි කියලා. එහෙනම් මේ x සහ 120 එකතුව කීයද? අංශක 180යි. හරි. ඔයාලා මෙතන හේතුව ලියන්න. සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ වල අයික්‍ය අංශක 180ක් වෙයි. දැන් මොකද කරන්නේ? මේ අංශක 120 ඍණ 120ක් කරලා එහා පැත්තට යවනවා. ඍණ 120ක් කරලා එහා පැත්තට යවනවා. එතකොට මොකද වෙන්නේ? මේකයි කැපෙනවා. මෙතන ඉතුරු වෙන්නේ x විතරයි. x විතරක් ඉතුරු වුණාම 180ෙන් 120ක් ගියාම කීයද? අංශක 60යි. මේකේ x ගියාගේ කීයද? අංශක 60. අපි යමු ඊගාව ගානට. ඊගාව ගාන එක මෙන්න මේ වගේ. මෙතන සිම්පල් A කියලා තියෙනවා. එතකොට මෙතන අංශක 68යි. දැන් මේකත් උදේ සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ දෙකද කියන අංශක 180. එහෙනම් A ධන අංශක 68 සමානයි අංශක 180. හරි. එතකොට දැන් මේ A ධන අංශක 68 කියන එක 180 ඍණ 68ක් දාලා තමයි එහා පැත්තට යන්නේ. හැමතිස්සෙම මතක තියාගන්න
සමීකරණ පාඩමේ වගේම මේ ගොඩනගා ගන්නවා සමීකරණේ විරුද්ධ වැඩේ කරලා තමයි දැන් මෙතන දාන්නේ. ඉතින් ධනවලුත් ඍණ කරලා තමයි එහාට යන්නේ. එතකොට ලස්සනට මේකයි මේක කැපිලා යනවා. එතකොට A සමානයි කීයද? 112. පැහැදිලිද? A සමානයි අංශක 112. හරි කට්ටිය පැහැදිලි කට්ටිය දාලා විදිහට බලන්න. ඊගාව ගන්නට යමු. ඊගාව ගන්නට ගියහම මේ ආකාරය ගන්න. ඔයාලට මෙතන අංශක t කියලා දෙනවා. මෙතන අංශක 95. එතකොට මේක සරල රේඛාවට කොට යට පැත්තට හරිනකොට මේක සරල රේඛාව මේක සරල රේඛාවට මේ බද්ධ කොන දෙක. එතකොට t ධන අංශක 95 ඇවිල්ලා අංශක 180යි. දැන් ඔයාලා හේතුව දාන්නේ හරි මම දන්නවා අපුණ එක හේතුව දාන්න ඕනේ. එතකොට තේරුණා සරල රේඛාවන් පිළිබඳ කොන වල අයික්‍ය අංශක 180ක් කරගන්න. දැන් මෙතනට මොකද කරන්නේ? මේ 95 ඍණ 95ක් කරලා එහා පැත්තට යවනවා. अंशक 180 ऋण अंशक 95 මේකට මේක කැපෙනවා t සමානයි කීයද अंशक 85 හරි බලන්නේ හරි අපි යමු ඊගාව ගන්නට ඔයාලගේ ඊගාව ගන්න ඇවිල්ලා මෙහෙම එකක් තියෙන්නේ මම ධ්‍යාන මොහොතේ තියෙන්නේ අනුභවක් තියෙනවා. එතකොට මෙතන අංශක 40යි. මෙතන අංශක x කියලා තියෙනවා. එතකොට මේ කෝණ තුනේ එකතුව කීයද? ඒත් අංශක 180 මේක සරල රේඛාවක්. x ධන අංශක 40 ධන අංශක 90 සමානයි අංශක 180යි. හරි. මේකටත් අර හේතුව දාන්න සරල රේඛාව මත පිටිපද්ද ගමන එකතු අංශක 180 වෙයි. x ධන මේ දෙන්න එකතු කරලා ඉලක්කම් දෙන්නේ සජාතීය පද දෙකක්. ඒකට මේක දෙන්න එකතු කරාම අංශක 130යි. සමානයි අංශක 180. දැන් මේ ධන 130 ඍණ 130ක් කරලා එහා පැත්තට යනවා. මේකට මේක ලස්සනට කැපිලා යනවා. x සමානයි අංශක 50යි. හරිද? මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි. අපි යමු ඊගාවට. ඊගාව ගානේ පුතේ තියෙන්නේ කෙලින්ම සමාන පද තුනක්. සමාන පද තුනක්. එතකොට මේකේ මේ තුන් දෙනාම සිම්පල් A විදියට තියෙනවා. මෙයත් A. මොකද ඒව තුනක් කියන්නේ 3යි සමානයි 180. දෙපැත්තම තුනෙන් බෙදෙනවා. මේකට මේක කැපෙනවා A සමානයි අංශක 60යි කියලා අපිට පිළිතුර දෙන්න. හරි.